ඔන්න ඉතින් ඔහෙලා ගෙදරත් රිලව් බින්න බහැලද ඔන්න රිලව් පන්නන්න අයිස් වලින් සුපිරි ක්‍රමයක් මං හොයාගත්තා මේක විනාඩියක් කැප කරලා බලවට කිසිම ගැටලුවක් නැහැ මොනවත් නැහැ රිලවුන්ට කරදරයක්වත් නැහැ ඔයාලට කරදරයක්වත් නැහැ පොඩි වතුර ටිකක් විතරයි යන්නේ ඔයාලට බලමු මොකද්ද වෙන්නේ කියලා අද අයිස් වලින් තමයි ගේම දෙන්න යන්නේ රිලවුන්ට හූ කියන පණ එපා කියන දුවන්න ඉතින් අයිස් ගේමක් ගහමු අපි හරි ඉතින් රිලව් පන්නන්න කලින් ලයික් එකක් දාගෙන ඉන්න අමතක කරන්න එපා අපි යමු වැඩේට කොහොම හරි දැන් ඉතින් ඔන්න බඩු බහිනවා මචං බඩු බනිස් වගේ බහැලා අයිස් කැට අතට ගන්නකොට මොකද වෙන්නේ අත්පා හිරි වැටෙනවා අත්පා කියන්නේ මචං අත දැන් මේකේ කෑම දාලා තියෙන්නේ මේකට දාලා තින්නේ විවිධ වර්ගයේ කෑම ඉතින් සීනි යනම් මන ලට්ටපට්ට දාලා තියෙන දැන් මුම් මේක අතක ගන්නකොට හිරි වැටෙනවා ඊට පස්සේ තමයි හොඳම හරිය වෙන්නේ සුපිරිම හරිය මුන්ට මචං සීතලට මේ අත්තෙන් අත්තට පයින් කුරුල්ලට මචං අත්තෙන් අත්තට පැන ගන්න බැරි වෙනවා ඊට පස්සේ ඉතින් අයිස් දැක්කත් ඇති මේකේ සුපිරිම ඉතින් සිද්ධිය කියන්නේ මචං ඉතින් පැත්ත පලාතවත් මුම් පස්නම් පාගන්න නෑ මචං ඒ තරම් මේක පට්ටම සුපිරි ගේමක් හරි ඉතින් මේක මචං දැන් මොකද වෙන්නේ කියලා බලමු ඔන්න මචංලා ගම්පාලු කරදරයට තිත තියන්න අදත් ඇවිල්ලා තියෙනවා සුපිරිම ක්‍රමයක් කරන් දෙවනි කොටසෙන් අයිස් වලින් කොහොමද අපි ගම්පාලුව පළවා හරින්නේ කියන එක හරි ඉතින් බලාගෙන ඉන්න නේතු ලයික් එකක් දාගෙන යමු අපි වැඩේට කොහොමද වෙන්නේ කියලා බලන්න අපි අයිස් අරන් තියෙනවා අයිස් කැට ඇතුළට පළතුරු දාලා තියෙනවා ඔයාලට පුළුවන් සවුත් වෙච්ච හරි දාගන්න පළතුරුම කියලා විශේෂයක් නැහැ ඔය මොන හරි කමන්නේ කෑම බීම ටිකක් දාලා ඊට පස්සේ අයිස් ටික ගල් ගහනකන් තියන්න තියෙන්නේ දැන් එනවා මුම් බලන්න ඇවිල්ලා අරන් යනවා මේ කැට ඇතුළේනේ කෑම තියෙන්නේ දැන් ඉතින් අරන් ගිහලා රස කර හකු පුරව ගන්නකොට කොහොමද මේක මොනව කොහොම හරි ගන්නවා මේක ඇතුලේ තියෙන පළතුරු කෑල්ල මම කොහොම හරි ගන්නවා කියන අදහසින් තමයි මම මේක අතේ තියාගෙන ඉන්නේ. කොට තමයි රස බරම සිද්ධිය වෙන්නේ. අත් සීතල වෙනවා. ඉතින් පව් තමයි ඉතින් පව් කියලා ගෙදරට පැනලා තියෙන සබ්බ සකලවනාම සුද්ධ කරගෙන යනකොට ඊට වැඩිය පව් නැද්ද දෙයියනේ අපි. ඉතින් ගිය වීඩියෝ එකටත් මට බැනලා තිබ්බා සුපිරිය ක්‍රම කට්ටිය නෑ සැලෙන්නේ නෑ මචං. තව වීඩියෝ ගෙනවා කොහොම හරි අපි මේකට විසඳුමක් හොයා ගන්නවා. ඔය ඉන්නේ උඩට වෙලා මට සිරි අත් දෙක අකුලගෙන හරි ඉතින් තව ක්‍රමයකින් අපි එනවා හෙට අනිද්දාම බලන්ටක ඉතින් මේ දිත්වා සුලිකොනාටුවෙන් පස්සේ මේ ඩයලොග් එක වැඩ කරන්නේ නැතුව ගියා කියන්නේ ඩයලොග් එකට කතා කරලා ඇවිල්ලාම නැති තැන තමයි ගම්පාලු ඇන්ටනාසේ 20 කට කතා කරලා තියෙන්නේ මෙයාලා ඉතින් දවසට ඇන්ටනා ලක්ෂ ගාණක් වුණත් හදනවා කියනවනේ ඉතින් ඔයාලගේ ඇන්ටනාවත් මෙයාලා හදනවනම් ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා ඔන්න ඉතින් කට්ටිය කියපු විදිහටම උදේ පාන්දරම ආවා මේ ගම්පාලු කොන්ට්‍රැක්ට්ස් එකේ කට්ටිය නම් ඉතින් ආයි කියලා වැඩක් නැහැ අස්සම් මුල්ලන් නෑර තියෙන හැමතේම චෙක් කරලා නීට් එකට වැඩේ කරලා දෙනවා ඒ විතර නෙමෙයි මෙයාලගේ තියෙන සුයි වගකීම් කාලය හැමදාම උදේට ඇවිල්ලා මෙයාලා මේක ෆ්‍රී කරලා දෙනවා අපිට ඉතින් ඔයාලගේ වහලයත් මෙයාලට කියලා රිපෙයාර් කරගන්න නම් දැම්මම ලයික් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගින්දර වගේ මිනිස් කුඩු වලින් කොහොමද රිලව් පළවා හරින්නේ කියලා මේ ගම්පාලු කරදරේ නැති කරන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකට යන ලයික් එකක් දාලා වැල්වට අරන් නැතුව අපි මිනිස් කුඩු ටිකක් දා ගන්නවා ඊට පස්සේ මේකට බත් ටිකක් දා ගන්නවා ඊට පස්සේ මචං රිලව් වෙනවා රිලව් ඇවිල්ලා මචං මේ තියෙන බත් ඇට ටික මචං ගන්නවා අරන් පිහ දාලා හොඳට කාලා යන්න ගියා බම් මේ වැඩේ කරන්න එපා හරියන්නේ